100%ක්ම මේ රොබෝ ලංකාවේ හදපු එකක් තමයි තියෙන්නේ. මේ ෆයිබර් ස්ට්‍රක්චර් එක ඊට පස්සේ මේක ඇතුලේ තියෙන පාර්ට්ස් ටික ඔක්කොම මොනවාද මේක ඔයාලා කියලා හිතන්න මේක සාමාන්‍යයෙන් මේකට අර ලොකු අර ඔයාලා දැකලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් හරි සිම්පල් දේවල් තියෙනවා. ඔයාලා දැකලා තියෙන අර පාරේ තාප්පුවල් වල මේ ගේට් එක කරනකොට තියෙන ලොකු අර කනුවට දාන බල්බ් එක තියෙන ලොකු උඩ තියෙන බල්බ් එක තියෙන්නේ. ඒ වගේ එකක් තමයි මේ ගොළුවට අරගෙන තියෙන්නේ. මේ ඔක්කොම ෆයිබර් වලින් හදලා තියෙන්නේ. ඒ ටික කියන්නේ හරි සිම්පල් සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට ඔයාලට උනත් මේක ලංකාවේ දෙයක් මොනවා හරි කරන්න පුළුවන් කරන්න දෙයක් තියෙනවා කරන්න දෙයක් හිතුවොත් කිසිම දෙයක් කරන්න බැරි ගමන් නෑ. දැන් සාමාන්‍යයෙන් රොබෝට්ස්ලා 4 දෙනෙක් ඉන්නවා. රොබෝට්ස්ලා 4 දෙනෙක් දෙන්නෙක් දැනට මෙතන වැඩ අනිත් දෙන්නගේ තව ඩෙවලොප්මන්ට් එකක් කරනවා. ඒතකොට මෙයාලට ඒකට AI artificial intelligence කියලා ඔයාලා අහලා තියෙනවා නේද? ඔයාලා ඉස්සරහට සිලබස් එකෙත් එනවා. ඒතකොට ඒකෙදී AI ඉන්ටිග්‍රේට් කරලා තමයි අර අනිත් දෙන්නව පොඩ්ඩක් මේ දවස්වල ඩෙවලොප්මන්ට් එකක් කරනවා. ඒතකොට දැනට අපිට මෙයාගේ ඩ්‍රින්ක්ස් යවන්න බෑ. ඩ්‍රින්ක්ස් යවන්න පුළුවන්. ඒනට දැන් ඔයාලගේ ඩ්‍රින්ක් එක මේකේ වුණා හෙලවෙන වැඩි වැටෙන්න පුළුවන්. ඒතකොට ඒකට අප්ඩේට් එකක් කරනවා. ඩ්‍රින්ක්ස් ටික යවන්න පුළුවන්. ඊට පස්සේ රොබෝ අතින්ම තමයි ඔයාලගේ ළඟ තියෙන මෙනු එක. ඊට පස්සේ රොබෝ ඇවිල්ලා ඉන්නවා. රොබෝ ඇවිල්ලා මෙනු එක දුන්නාට පස්සේ මෙනු එක ටච් පෑඩ් එකක් එක්කන්නේ. ඒතකොට මෙනු එක සිලෙක්ට් කරාම ඔටෝම යනවා කිචන් එකට ඕඩර් එක මොනවද කියලා ඒක හදනවා. ඊට පස්සේ ඔයාලගේ ළඟ ඇවිල්ලා මෙයා හායි කියලා කතා කරනවා. හායි කියලා කතා කරලා ඔයාලගේ නම මොනවද කියලා කතා. ඊට පස්සේ ආපහු මෙයා ඔයාලට වෙල්කම් එක කරලා ඒ විදිහට යන්න අපි දැනට මේකේ තව ඩෙවලොප්මන්ට් එකක් කරගෙන යනවා. නැති මේකේ ඔය ටයිප් කරපු පොලොක් තියෙන්නේ. ඔය ටයිප් කරපු පොලොවේ මේ කාපට් එක යටින් දාලා තියෙනවා මැග්නට් එකක්. දිගටම වටේට යන්නේ. ඒතකොට එයා මේ තියෙන පාට සෙන්සර් එකෙන් තමයි එයා මැග්නට් එක අයිඩෙන්ටිෆයි කරගන්නේ කොහොමද යන්නේ කියලා. එයා ඒකෙන් තමයි යන්නේ. ඒතකොට ඔයාලගේ මේ ටේබල් වල ටේබල් නම්බර් කරලා දෙනවා. පොඩි මේකක් තියෙනවා 1 2 3 4 5 කියලා ටේබල් කවුන්ට් කරලා දෙනවා. ඒතකොට මෙයාගේ ළඟ ඔය හැම ටේබල් එකක් ළඟම ක්‍රොස් කරපු මාර්ක් එකක් දාලා තියෙනවා. මේ මැග්නට් එකේම ක්‍රොස් කරපු මාර්ක් එකක් තියෙනවා. ඔයාලා දැන් ෆ්ලෝ chart ඇල්ගොරිතම් එකක් ඔය ෆ්ලෝ chart එකේ ගත්තොත් නම්බර් එක දුන්නොත් එයා නම්බර් එක කියලා සිලෙක්ට් කරලා අපිට පහට යනවා නම් එක නැත්නම් මොකක්ද යනවා. එහෙම කියලා ෆ්ලෝ chart වලට ඒ වගේ තමයි. මෙයාට නම්බර් 5 දුන්නොත් ටේබල් එක නම්බර් 5 එක කොළේම ටේබල් එකේ තියෙන්නේ. එයා ඒ මැග්නට් ඔක්කොම ක්‍රොස් කරගෙන පහක් කවුන්ට් කරලා පහලඟින් කියලා වාගේ. අපිට මේකේ මොනවා හරි ඉක්මනටම කැඩෙනවා නම් හරි මොනවා හරි තියෙන්නේ මෙයාගේ ඉක්මනටම වෙන්නේ ඔය සෙන්සර් එක තියෙනවා. මේ යට තියෙන ඉම්පාර්ට් සෙන්සර් එක. ඒක තමයි සාමාන්‍ය මාස්ක් එකක් වගේ යද්දී ඉන්නේ. නතුව ලොකු රෙපෙයාර් මොනවත් නැහැ. මෙයාගේ යන්නේ ඩුවල් ලෝඩ් බැටරි පවර් එකක් තියෙන්නේ. අපි චාර්ජ් බැටරි එකකින් තමයි මෙයාව චාර්ජ් කරන්නේ. සාමාන්‍ය දවසට පැයකමාරක් චාර්ජ් කරාම දවසම මෙයාගෙන් වැඩ ටික කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ලොකුම අපිට දැන් මේකේ හොඳ හා නරක දෙකක්ම තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ සමහර වෙලාවට මෙයා ඔය 100ට එකක් වගේ වෙලාවට අපි නම්බර් 5 ටේබල් එක දුන්නම යන්නේ නම්බර් 4 එකට යන ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් ඒවත් ඉස්සරහට වැඩි දියුණු කරගෙන ඩෙවලොප් කරගෙන අපි කරගෙන තමයි ඒකට රොබෝ යනකොට කවුරු හරි කෙනෙක් දැන් ගොඩාක් පොඩි බබාලනේ මේකට ඉන්නේ බලන්න. ඒතර බබාලේ ඉස්සරහට වෙලිනවා නම් මෙයාට තියෙන සෙන්සර් එක. ඒ සෙන්සර් එක ඩිටෙක්ට් කරනවා. ඩිටෙක්ට් කරාම යන්නේ නැහැ. නවත්තගෙන ඉන්නවා. යාට මොනවා හරි බාධාවක් ආවොත් ඒ බාධාව අයිඩෙන්ටිෆයි කරනවා. ටේබල් 2 කියන්නේ දැන් ඕකේ තියෙන අනිත් ප්‍රධාන විශේෂත්වය ප්‍රධානම දේ තමයි මුළු රෙස්ටුරන්ට් එකම හැන්ඩල් කරන්න පුළුවන් කෙනෙකුට. අපිට තියෙන ලොකුම බෙනිෆිට් එක තමයි ඒක. දැන් මෙයාට අපි කැමරා පොතෙන් කියනවා කැමරා පොතෙන් කියලා ටේබල් 2 කියලා වල අපේ වැඩ ඕනකට කරගන්න පුළුවන්. එහෙම නැතුව දැන් වේට කෙනෙක් යනවා නම් ඒ වේටම ඔක්කොම සයිඩ් කරලා තියෙනවා. ඒ විදිහට. ඒතකොට මේක නම්බර් 2 එකට එනවා. නම්බර් 2 එකට ආවට පස්සේ මෙතන කැමරා එක තියෙනවා. කැමරා එක අරගෙන අපිට මෙතන මේ පැත්ත ටච් කරලා මේ පැත්ත ටච් කරාම හරි ඒක රෙඩි වෙලා යනවා.
ඔය දෙක තමයි තියෙන්නේ. ඒතකොට දැන් ඕකේදී අර මැග්නට් වලින් අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ එයා සයිඩ් වෙන්න ඕන ලෙෆ්ට් එකටද රයිට් එකටද කියලා. දැන් මෙතනට ආවනම් නේ. මෙතනදී ආවිල්ලා වම් පැත්තට දානවා. ඊට පස්සේ දැන් අපි ටේබල් නම්බර් මේ ටේබල් එක හරිය ටේබල් එක හදුනොත් ඒ කියන්නේ ටේබල් එයා හැරෙන්න ඕනේ දකුණු පැත්තට. ඒ වගේ අයිඩෙන්ටිෆිකේෂන් තියෙනවා. මේ මොන හරි කවුරුහරි ඉස්සරහට එනවා නම් එයාගේ සෙන්සිටිවිටි චෙක් කරනවා නැත්නම් කියන්නේ නැහැ. ඊට පස්සේ කවුරුද එන්නේ. එයාගේ බාධා වයි මොනවද තමයි යන්නේ. ඒතකොට පොඩි ළමයින්ට මොනවා හරි කියන්නේ පොඩි ළමයි බලාගෙන එයාලගේ ඇඟිලි වැදෙනවා නම් හැප්පෙනවා නම් ඒක තියෙන සම්භාව්‍යතාවය නැහැ. ඒකට අවශ්‍ය දේවල් මේකේ බැටරි දෙක තියෙන UPS normal UPS බැටරි දෙකක් තියෙන්නේ. ඕන නිකන් 12 volt charge එක තමයි තියෙන්නේ. මේක ඇතුලේ තියෙනවා මම අරක ගලවන්න පෙන්නනවා. දැන් ඔය කැමේ ගන්න කලින් රාජ්‍යලක් මෙයා හැරෙනවා නේ. හැරෙනවා. ඒක තමයි තියෙන්නේ. එතන තියෙනවා. ඒ වගේ බස් ඒ වගේ